යාළුවේ කට කරනවා. හයි යාළුවේ මම දන්නවා ගොඩක් කාලෙක ඉඳන් වීඩියෝ ගන්න කරන්න කියලා. ඒකට නම් පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. ඒක වැඩක් නෑ. දැන් මේ අලුත් vlog එක බලන්න කියලා මම ඔයාලට කියන්නේ. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. මම පොඩි අදහසක් මට ඇවිල්ලා මම channel එකේ නම වෙනස් කරන්න හිතුවා. හරිද? මම ඒ නමත් පල්ලෙන් දාලා තියන්න. ඔයාලා ඒ නමත් බලාගෙන හොඳයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යන් අද පළවෙනි වීඩියෝ එකට. ඒ කියන්නේ මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. සෝ ඉතින් අපි යාළුවෝ දෙන්නෙක් එක්ක මම නැග්ග බස් එකේ කොළඹ යන්න උදේ පාන්දර පට්ට නිදිමත හිටියේ කරන්නත් දෙයක් නැති හින්දා ගෙදරත් ඉන්න කම්මැලි හින්දා යාළුවත් දෙන්නත් එක්ක ඉතින් කොහොම හරි අපි බස් එක නැගලා කොළඹ ගියා. කොළඹ කිව්වට කොළඹවත් නෙමෙයි ගියේ. ඊට කලින් පොඩි තැනකට ගියා අපි. එතෙන්ට ගිහිල්ලා තමයි කොළඹ ගියේ. ඇත්තටම ඔහෙද කිව්වොත් අපි ගියා කැමරා LK එකට. නුගේගොඩ කැමරා LK එකට ගියා. මේ ඒකේ පොඩි වැඩ වගේක් තිබ්බ අපිට කරගන්න. ඉතින් මා යාළුවෝ දෙන්නයි කොහොම හරි කැමරා LK එකට ගිහිල්ලා මේ පොඩ්ඩක් ඇතුළෙත් වීඩියෝ පාරක් දාලා දන්නවනේ ඉතින් ගේම් එහෙම ගහන්න ගත්තාම ඉතින් අය වෙලාවක් නැහැ. ගේම් එහෙම ගහලා අන්තිමට කොහොම හරි අපි ඒක ඇතුළට වෙලා පැය පැයක් විතර හිටියා. වෙලාව ගියා දැනුනෙත් නැහැ. ඉතින් ගානක් නැහැ. කොල්ලෝනේ. ඊළඟට අපි කොහොම හරි ගියා පිටකොටුවේ කියන රතු පල්ලිය බලන්න. ඇත්තම කිව්වොත් මේක මේ කට්ටිය දන්නවා ඇති. හැබැයි වැඩි ගිහිල්ලා නැති ප්ලේස් එකක් කියලා මං හිතනවා. මොකද මාත් මේක ලොකුවට දන්නේ නැහැ. අපි කොහොම හරි ගිහිල්ලා ඇතුලේ ඒකට ගියාට පස්සේ ඒකේ සංචාරකයන්ට යන්න වෙනම දොරක් තියෙනවා. ඒ වගේ මේගොල්ලන්ට ආගමේ කට්ටියට යන්න වෙනම තියෙනවා. එහෙම වෙනම දැන් තියෙනවා. ඒක ඇතුලේ අපිට කියලා දුන්නා. අපිට ලස්සනයි ඇතුලේ. රතුයි සුදුයි තනිකර රතුයි සුදුයි විතරයි ඇතුලේ. උඩට යන්නත් තියෙනවා. පට්ටම ලස්සනයි. උඩට පට්ට view එකක් පේන්නේ. මා යාළුවෝ දෙනා හිතා ගන්න බැරුව හිටියේ මේ වගේ තැනක් තියෙන කොළඹ කියලා. කොහොම හරි ඉතින් අපි උඩටත් ඇවිල්ලා පොඩි වීඩියෝ පාරක් දාලා ෆොටෝ පාරක් දාලා ඉතින් මට පිට බල හිටියා. දෙකමාරක් විතර පස්සේ ඉඳලා අපි කොහොම හරි ගිහිල්ලා මා යාළුවෝ දෙන්න ගියා කණ්ඩ පට්ට වඩින් හිටියේ කොහොම හරි කඩේට ගිහලා අපි තුන් දෙනා හොඳට කෑවා. මොකද දවසටම කාලා හිටියෙත් නැහැ. Oh my god! Wow! කොහොම හරි මගේ යාළුවෝ දෙන්න ඊළඟට බස් එක නැගලා අපි ආවා වන් ගෝල් ප්ලේස් එකට. කොළඹ ආවොත් ඉතින් වන් ගෝල් ප්ලේස් එනවා කියන එක අනිවාර්ය දෙයක් වගේ වෙලානේ දැන්. කොහොම හරි ඉතින් අපි තුන් දෙනා ඕක ඇතුලේ පොඩි රවුමකුත් දාලා පොඩියට ඉතින් ෆොටෝ පාරක් එහෙම ගහලා දන්නවා ඉතින් කොල්ලෝ ආවා මේක ඇතුලේ කරන දේවල්. ඒ වගේ ඉතින් පොඩි ආතල් ටිකක් ගත්තා. ගෝල් පේස් එකට. ඇත්තම කිව්වොත් ඉතින් කොළඹ ආවොත් ගෝල් පේස් එනවා කියන එක නෝමල් දෙයක් නේ. අර තාත්තලා මොකද ගිහින් එනකම් බලන් ඉන්න ළමයි ඉන්න තාත්තලා එනකම් බලන් ඉන්න ළමයි. අපි කපල් ඉන්නනේ වයසට පස්සේ.
කියා දවල් කෑව. දවල් කෑව. පට්ට බඩගින්න හිටපු හින්දා මායි යාළුවෝ දෙන්නයි ඉස්සෝ වැඩේ ගත්ත කන්න. කොහොම හරි අන්තිමට මගේ එදා දවසේ vlog එක ඔන්න ඔහොමයි ඉවර වුණේ.